උඩරට මැනික කෙනෙක්ට මොන තලලා මොන චූටි කරලා. හරි ඊට කීයද ආඩ 18 මාසයක්. සමාදේ ලිපගිනි මල සමාධිය අඳුම හතර මට කියන්නේ නම් මම කිසිම තරගයකට යන්නේ නැහැ. ගහගත්ත විදියට අපිට ගන්නට ගහන්න පුළුවන්. මොකක්ද නේ? මම මේක දානවා. හැමතැනම vlog තියෙන්නේ. මේ මෙතනත් vlog එකක් කරනවා. අම්මි ඩාන්ස් කරා මම වීඩියෝ කරා. පේන්නේ නැහැ. හරියට මම ඈත ඉඳන් වීඩියෝ කරා. අම්ම ලස්සන නේද? ඔව්. හරිම ලස්සනයි නේ. රටටත් මුළු ලෝකෙටමත් කිරි ඉතිරුවාසේම කිරියෙන් පැණියෙන් ඉතිරේවා. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැම දිනාටම සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්ද පළවෙනි vlog එක මම මේක රෙකෝඩ් කරන්නේ මේ 13 රෑ. හෙටනේ අවුරුද්ද තියෙන්නේ. හෙට 14. ඉතින් හෙට මම අවුරුද්ද සමරන්නේ ගිය අවුරුද්දේ වගේම මෙදා පාරක් හිරුත් එක්ක තමයි මම අවුරුද්ද සමරන්නේ. ඉතින් හෙට මට පාන්දර 3ට යන්න තියෙනවා. මට හෙට පාන්දර 3ට මගේ vlog එක මොකක්ද කියලා intro එක දෙන්න බැරි වෙයි කියලා තමයි මම මේ අදම රෙකෝඩ් කරන්න ගත්තේ. vlog එක දානකොට කොහොමත් අවුරුදු ඉවර වෙයිනේ ඔයාලට. එතකොට ඔයාලගේ අවුරුදු කොහොමද? ඔයාලා සැමරුවේ කොහොමද? මේ හැමදේම මට කමෙන්ට් කරන්න. 2000 years later. උදේ පාන්දර මාව දුලක්ෂි අක්කා මාව ගන්න. තාත්තත් තියනද මම කනවා ඩයට් අපෝනේ ඔව් චූටි තැල්ලක් තියෙනවා චූටි එකක් තියෙනවා ලස්සන. එහෙම. පර්ල් තියෙනවා. හා. අර පොඩ්ඩ ලොකු වැඩි නේද? ඕ මේක දාමු. මේ ඒක ලස්සනයි. ඒක ලස්සනයි. ඒක දාමු. අපේ ඔය ගාව ගන්න. චූටි උඩරට මැනික කෙනෙක්ට මොන තලලා මොන චූටි කරලා. හරි ඊට අපි දෙන්නේ මේක වල. ඒකනේ දාන්න පාඩම දෙක ලස්සන. කීයද ආඩ 18 මාසයක්. චරිත අයියා තමයි. සමාදේ ලිපගිනි මල සමාධිය අඳුම හතර මට කියන්නේ නම් ඔව් මේක ඩ්‍රාමා ගොඩක්. රටටත් මුළු ලෝකෙටමත් කිරි ඉතිරුවාසේම කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කොච්චර දුරද? අතර තැබ්බියක් වුණා. මේ අපි පළවෙනි අවුරුදු නැකත් වැඩේ ඉවර වෙලා දෙවනියට අවුරුදු උත්සවයේ කස්ටියුම් එක දාගන්න කලින් තමයි මේ ආයෙම ඇඳගෙන ආපු එක දාගෙනම මෙහෙම මේ යන්නේ දුලක්ෂියක්කට බෙහෙත් ගන්න. මේක මගේ සෙකන්ඩ් කස්ටියුම් එක.
හැමතැනම vlog තියෙන්නේ. මේ මෙතනත් vlog එකක් කරනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ අපි අවුව හිටපු එක කොච්චර හොඳයිද? මම ඇත්තටම අවුව නැති තැනකට යන්නේ ගියේ මෙයා තමයි මම වැදලා ගත්තේ අවුව තියෙන තැනකට. දැන් 2 ලක්ෂයක් හොයා ගන්නත් නෑ. හරිද? ගහන්න. ඔබ එන්නේ ඇවිත් යන්නේ නැත රොන් සොයාද? රොන් සොයා. ඒසා කවි. ඔබ ඇවිත් යන්න. රොන් සොයාවේදී දරුණු මහරයක් එල්ල කරනවා. අපි දිනුවා. දැන් මොකද කියන්නේ? ඒ බලන්න. ඔයගොල්ලෝ දිනුවද? ඔව්. ගහගත්ත විදියට අපිට ගන්න ගන්න පුළුවන්. මොකක්ද නේ? මම මේක දානවා. මම කිසිම තරගයකට යන්නේ නැහැ. මට ඉන්නවා දක්ෂ යාළුවෝ. ඉතින් මං යාළුව තරග වලට දාලා එයාලගේ gift වලින් භාගයක් ගන්නවා. අපේ සාරත් ඉන්නවා. සාරයි අපේ ලෝචන අක්කයි තමයි ඉන්නේ. කවුරු දිලයිද දන්නේ මෙන්න මගේ අම්මි ඩාන්ස් කරනවා. අම්මි තමුරානේ කොහෙද මේ? අම්මි ඩාන්ස් කරා මම වීඩියෝ කරා. පේන්නේ නැහැ හරියට මම ඈත ඉඳන් වීඩියෝ කරා. අම්ම ලස්සන නටුවද? ඔව්. හරිම ලස්සනයි නේ. ඉතින් දුව සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක් අපි කලින්ම කිව්වනේ. දැන් මෙතන දෙන්නෙක් ඉන්නේ අයියේ රොන්සයා. හරිද? ඒ කියන්නේ කට්ටිය වැඩිපුර බලන්නේ රොන්සයා. මම කිව්වට ලංකාවේ ජනප්‍රියම නාට්‍ය පාට කුරුල්ලෝ අනිවාර්යයෙන්ම සම්මාන හම්බෙලා ඔප්පු කරලා දෙනවා. එහෙනම් වැඩක් නැහැ මේගොල්ලෝ රොන්සයා බලන්නේ නැහැ. කොහොම පාට කුරුල්ලෝ තමයි බලන්නේ. පාට කුරුල්ලෝ is the best film. තමයි බෙස්ට්.